නවසීලන්තයේ ඕක්ලන්ත නගරයේ තිබුණු පළවෙනිම ෂෝ එක හැරියුවා. ඊයේ අද උදේ වෙනකොට ඒ සියලු ප්‍රවේශ කටයුතු අවසන්. අද සියලු දැන් හෙට වෙරින්ද මම විශ්වාස කරනවා මේ වචන තුනම මේ අද වගේ හෙට හවුස්ෆුල් ඒ තමයි ලෝරන්ස්ගේ මනමාලි සන්නාම හවුස්ෆුල් හැමදාම ඔයගොල්ලන්ට පේන්නේ පස්සේ හැබැයි අපි වේදිකාවේ පිටිපස්සේ අපි වැඩ කරනකොට ඒ හැමෝම එකම කරගෙන ඉන්න බැරිද තමයි අපි පස්සේ යනවා. ඔයගොල්ලන්ගේ හරි ආදරේ කියලා. වේදිකාවත් එක්ක සම්බන්ධ වෙන්නේ වේදිකාව හරි සුන්දරයි. හරි සුන්දර සජීවී මාධ්‍යය. නේද? ටීවී එකේ අපි Facebook එකේ YouTube එකේ නාට්‍ය බලනවට වඩා සජීවී ඔයගොල්ලන්ට මේ සුන්දරත්වය ඉන්න ගන්න. ඒ වගේ සජීවී ප්‍රතිචාර කරන්න පුළුවන්. ඒක තමයි වටිනම. Facebook එකේ කමෙන්ට් එකක් දානවට වඩා සජීවී බවට පුළුවන් ප්‍රතිචාර දක්වන්න. ඒක මම විශ්වාස කරනවා මෙතන මේ ශාලාවේ ඔයගොල්ලෝ මේ ලෝරන්ස්ගේ මනමාලියත් එක්ක ආදරයක් කරගන්න. හැබැයි අර නාට්‍ය අධ්‍යක්ෂකම ලබන පොඩක් වේදිකාව වෙනස්. අපිට වේදිකාව ටිකක් වෙනස් වුණා. සාමාන්‍යයෙන් මේ වගේ වේදිකාවක් තිබුණේ වේදිකා නාට්‍ය කරන. හැබැයි ස්තුතියි කරන්න ලෝරන්ස්ගේ මනමාලිය මෙහෙට දෙන්න ඔයාලගේ සියලු දේ සූදානම් කරන්න. ස්තුතියි මේ වගේ හවුස්ෆුල් ෂෝ එකක් අපිට දුන්නට. ස්තුතියි මේ ආදරයෙන් පිළිගන්නට. Yeah.